ගංගා නැගිටින්න පුතේ. බස් එක දැන් එනවත් ඇති. වෙරට යන්න වෙලාව හරි පුතේ. කෝ එන්න නැගිටින්න. ඉස්සරහට යන්න. ඉබ්බන් කරනවලා. යන්න. අයියේ කොහමද අයියේ? ඒ දරුණයා මේන්න. ඔයානක තමයි අපේ බලන් හිටියේ. මොකෝ පරක්කුනේ එන්න. කොහොමද ඉතින් මගේ සහෝදරයාව කොහොමද? ඒයි ඔගොනේ මාළු ටිකක් අල්ලන්න. හරි අයියේ. අපේ මාළු මිරිසිතු වෙලා කන්න ගොඩක් කැමති. ඉතින් මොනවද අරගෙන ආවේ? අයියේ මෙයාලට කොට කාලේ ටිකක් ළමයි නෑ. බාරයක් කරනුනිකෝ මං ඉතින් මේ එක්කන් ආවා. මේ යන බල්ලි ඔයගේ දේවල් මං කරන්න කැමති නෑ. අනේ ප්ලීස් මේ කෝවිල ගැන අපේ නැන්ද ගොඩාක් දේවල් කිව්වා. ඒකමයි අපි ආවේ. ඒක මෙතන කරන්න බෑ. ටවුන් එකේ ලොකු කෝවිලක් තියෙනවා. එතන කරන්න පුළුවන්. අයියේ එහෙම කියන්නේ? මෙයාලා පව් නේද? යන්න. ඔයාගේ ෆෝන් එක දෙන්නකෝ. ඕෆ් කරලා දෙන්න. මෙන්න. මේ හැම එකම මම මෙතන තියලා යන්නේ. කිසිම දෙයක් අරගෙන යන්නේ නෑ එතනට. මන්ජෝර් මේක ගැන බලන්න. වෙන්නේ මේ පූජා විටිය ගන්න. ගිහිල්ලා එතන තියෙන ගහේ වදින්න. ඇයි බල්ලෝ කැම ටිකක් කාලා ලැජි වෙන්න තුව බෙදාගෙන කන්න. අයියේ කාපන්. මේ මොකද අයියේ? කිව්වම කාපන්. කන්න නේද කිව්වේ උඹට? මෙතෙන්ට කැමරාවක් අරන් ඉන්න මන් දන්නේ නැහැ කියලා හිතුවද?